අයිබෝවන් වෙල්කම් to life channel. අද අපි 18 පට්ටමක් හදන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම අපි 18 පට්ටම හදන්න මෙන්න මේ විදිහට උණ බටෙන් කෑලි කපා ගන්න ඕනි. ඊට පස්සේ ඒ කපාගත්ත උණ බට මෙන්න මේ වීඩියෝ එකේ පෙන්නන ආකාරයට උණ බට 4ක් අරගෙන අපි ඍජු කෝණාශ්‍රාකාරව ඒක බැඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට තදට ඒ බට දෙක සෙට් වෙන තැන බැඳ ගන්න ඕනි. ඒ විදිහට අපි කූඩුව සාදා ගැනීමට ඍජු කෝණාශ්‍රාකාර කොටු බැඳ ගන්න ඕනි. අපි මේ විදිහට බැඳගත්තු ඍජු කෝණාශ්‍රාකාර කොටු දෙකක් එකතු කරලා මෙන්න මේ හැඩයට අපි එකට තියලා සෙට් කරගන්න ඕන. හරියට අර බෙහෙත් ලකුණු හැඩයට වගේ තමයි අපි එක සෙට් කරගන්නේ. ඊපස්සේ මේ පේනවා ඇති ඔයාලට මේ ඍජු කෝණාශ්‍රාකාර කොටු. ඒ කියන්නේ අර බෙහෙත් ලකුණු වගේ අපි සෙට් කරගත්තු සෙට් දෙකක් එකට තියලා බැඳලා තියෙන හැටි. ඒ විදිහට අපිට කෑලි 6ක් ඕන වෙනවා. මේ වීඩියෝ එකේ පේන විදිහට තමයි අපි එක කෑලි 6 බැඳගන්නේ. ඒක හදන්න හරිම ලේසි. මෙන්න මේ විදිහට තමයි 18 පට්ටමට ඒ අපි හදාගත්තු සැකිල්ල බැඳ ගන්න ඕනි. ඔයාලට පේනවා ඇති අපේ තාත්තා මේක මේ තදට බැඳ ගන්න හැටි. අපි ඒකට ඔට්ටපාලු පාවිච්චි කරනවා. ඕනි නම් ඔට්ටපාලු නැත්තම් රබර් පටි උනත් අපිට පාවිච්චි කරලා මේ විදිහට තදට මේ කෑලි බැඳ ගන්න පුළුවන්. ඒ විදිහට අපි 6ක් තමයි එක කූඩුවකට අවශ්‍ය වෙන්නේ. කෑලි 6ක්. ඒ විදිහට හදාගත්තු සෙට් 6ක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ එක කූඩුවක් සඳහා. මේ අපි දැන් හදලා තියෙන මේ කෑලි 3ක් සෙට් කරලා තමයි මේ කොටස හදලා තියෙන්නේ. ඒ කූඩුව එක පැත්තක්. ඒ විදිහටම අනිත් පැත්ත තවත් කෑලි 3ක් සෙට් කරලා හදාගන්න තියෙන්නේ. බලන්න ඒකේ ගානට අපි අර ත්‍රිකෝණ එන විදිහට ඒක බැඳ ගන්න හැටි. එක එකක් බැඳගත්තාම අපිට තේරෙනවා මේක කොහොමද ඉතුරු ටික බැඳ ගන්න ඕනි වෙන්නේ කියලා. මම වීඩියෝ එකේ අවසානයේට ඔයාලට දාන්නම් මේ කූඩුව සම්පූර්ණයෙන්ම හදලා ඉවර වුණාම කොහොමද තියෙන්නේ කියලා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කෑලි සෙට් කරලා කොයි විදිහටද කූඩුව නිර්මාණය වෙන්නේ කියලා. ඒ වගේම මේක ඇලෙව්වහම හරිම ලස්සනයි. ලස්සන කූඩුවක් හදන්නත් ලේසි. මේ තියෙන්නේ අපි මේ කූඩුව සම්පූර්ණයෙන්ම බැඳගත්තට පස්සේ අපිට 18 පට්ටම පේන විදිහ. ඔයාලට පැහැදිලි ඇති. මං හිතනවා පැහැදිලි ඇති කියලා. බලන්නකෝ සවුකොළ වලින් ලස්සනට ඇලවිලා එන මේ 18 පට්ටම් කූඩු වල ලස්සන. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ වලින් life to life channel එකේ ආයි හමු වෙමු.